ආයි යාළුවනේ මං යාළුවොත් එක්ක ආවා නුවරේ ට්‍රිප් එකක්. ඉතින් බලමු කොහෙටද අපි යන්නේ කියලා. ඉතින් අපි දැන් යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න අපි කොහෙද යන්නේ කියලා. ඉතින් හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. කලින් ඇත්තරම නුවරේ ගිහිල්ලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි ඉතින් නුවරේ ගියේ. මේ ඉතින් ඉන්නේ යාළුවෝ දෙන්න. ඉතින් දෙන්නත් එක තමයි ඉතින් ගමන පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අපි දැන් ඔන්න පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් අපි දැන් මේ ගමන යන්න පිටත් වෙන්නේ වෑන් එක තමයි. දැන් අපි කට්ටිය නැගලා ඉතින් යන්නයි හදන්නේ. ඉතින් අපි ඔන්න උදේම බඩගිනින් හින්දා මේ ඔක්කොටම කලින් කාලා ඉන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඔන්න අපි උදේට මොනවද කනද බත්ම කෑවා. ඉතින් කාලේ වෙර වෙලා මේ අපි ආයේ වෑන් එක නගින්න හදද්දී පාරේ හැ පැත්තේ තිබ්බා මේ බොම්බයි මොටයි මේ විකුණන තැන. ඉතින් අපිට ආසෙ හිතුණා මේක කන්න. ඊට පස්සේ ඉතින් අපි තුන්දෙනා ගිහිල්ලා මේ බොම්බමට අරන් කෑවා. ඉතින් අපි මුලින්ම ආවේ සඳ තැන්නට. එතන මානව ලස්සන ප්ලේස් එකක්. මේ අපි බලමු ටික ගිහලා කොහොමද කියලා. මේ යනකොට යන්න බෑ මේ පයින් එහෙම අපේ පෞද්ගලික වාහන වල යන්න දෙන්නේ නැහැ. යනවා නම් මෙතන වෙ තියෙන මේ වාහනයක යන්න ඕනේ. ඉතින් අපි කොහොම කියන්නේ ඒකේ තමයි ගියේ.
අඩියක් ඔය තියෙන්නේ තැඹිලි පාටට පාට කරලා එතෙන්ට තමයි හනුමන්තා ඇවිල්ලා අඩිය තිබ්බ කියලා මේගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ගේ පූජාවල් වලට අත ගැහුවා. ඉතින් එහෙම තමයි අපි තුන්දෙනා කොවිලට ගිහින් ආවේ. ඉක්මනටම ඔයාලට මම අරගෙන එනවා ඊළඟට මගේ අනිත් වීඩියෝ එක. අපි ගියපු අනිත් තැන්වල වීඩියෝ එක. ඉතින් මම එක රැඳිලා ඉන්න. බයි බයි පරිස්සමින් ඉන්න. ඔච්චරයි.